Hi guys, අද අපි රිවිව් කරන්න යන්නේ Toyota Travo Overland Plus 2025. යමු බලන්න. මේකේ front look එක ගත්තොත් මුලින්ම අපිට ඇහැ ගැටෙන්නේ මේකේ තියෙන front grill එකට. ඊට අමතරව මේකේ තියෙන projected headlamps, fog lights තියෙනවා. තව මෙතන front cam එක තියෙනවා. මේ design philosophy එකට Toyota company එකෙන් කියන්නේ Cyber Sumo කියලා. මේ වාහනේ engine and performance එක පැත්තෙන් ගත්තොත් මේක ඇවිල්ලා තියෙන 2.8 liter turbo diesel engine එකක්. engine code එකෙන් කිව්වොත් 1GD FTV code එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේකේ performance එක පැත්තෙන් ගත්තොත් 500 Newton meter torque එකක් එනවා. ඒත් එක්කම 201 horsepower. මේ වාහනේ side profile එක ගැන කතා කරොත් අපිට දීලා තියෙනවා 18 inch AT tires. අපිට බලා ගන්න පුළුවන් මෙතන side steps තියෙනවා දෙපැත්තෙම ලේසියෙන් නැග ගන්න පුළුවන් මේ ground clearance එකත් එක්ක. විශේෂ දෙයක් තමයි මේ side mirror එක යට අපිට බලා ගන්න පුළුවන් 360 cameras and sensors. Overland Plus එක හින්දාම අපිට බලා ගන්න පුළුවන් මේ side step එක පිටපස්සට එන්නේ. මේ වාහනේ interior එක ගැන ගත්තොත් මේක full leather interior එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේකේ seats ගොඩක් ඇඟට comfortable විදියට bucket seats වලට හුරු seat set එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ වාහනේ center console එක ගැන කතා කරොත් 12.3 inch infotainment system එකක් තමයි දීලා තියෙන්නේ. මේකේ එනවා Apple CarPlay සහ Android Auto. Toyota safety sense package එක තියෙන හින්දා මේක off-road data display, camera system, navigation ඔක්කොම තියෙනවා. screen එකට යටින් අපිට බලා ගන්න පුළුවන් අපේ AC vents දෙකයි, AC controls ටිකයි. AC controls ටිකට යටින් අපිට බලා ගන්න පුළුවන් අපේ drive mode select කරගන්න පුළුවන් functionalities ටික. ඊට අමතරව අපිට දීලා තියෙනවා USB-C ports දෙකක් සහ wireless charging unit එකක්. steering wheel එක පැත්තෙන් ගත්තොත් අපිට multi function steering wheel එකක් තමයි දීලා තින්නේ fully leather wrapped. meter board එක ගැන ගත්තොත් full digital meter board එකක් තමයි factory fitted එන්නේ. cup holders and storage ගැන ගත්තොත් අපිට මේ වාහනේ cup holders හතරක් බලා ගන්න පුළුවන් front seat එකේ. storage unit ගත්තොත් storage units දෙකක් තියෙනවා main cubby hole එකයි තව body storage unit එකක්. මේ වාහනේ rear seats ගැන කතා කරොත් අපිට බලා ගන්න පුළුවන් මෙතන AC vents දෙකක් ඇවිල්ලා තියෙනවා. සහ අපිට මෙතනත් USB-C ports දෙකක් තියෙනවා. ඒත් එක්කම අපිට තව cup holders දෙකක් එක්ක armrest එකක් තියෙනවා. මේ වාහනේ seating capacity එකයි head space එකයි ගැන කතා කරොත් seating capacity එක නම් rear seats වලට 3 දෙනෙක්ට තමයි හදලා තියෙන්නේ. හැබැයි දෙන්නෙක්ට තමයි ගොඩක් comfortably යන්න පුළුවන්. headroom එක නම් ගොඩක් තියෙනවා. හැබැයි leg space අතින් ගත්තොත් නම් හරි ගානටම වගේ තමයි එන්නේ. මේ වාහනේ rear end එක ගැන ගත්තොත් මේකේ factory එකෙන් ඇවිල්ලා තියෙනවා electric roller shutter එකක්. ඊට අමතරව brake lights ඔක්කොම LED brake lights. tailgate එකේ අපිට බලා ගන්න පුළුවන් reverse camera එකයි sensor එකයි. මේ vehicle review එක කරන්න අපිට වාහනේ ලබා දුන්නේ කොහුවල automart වෙතින්. මේ වගේ vehicle reviews තවත් බලන්න ඕන නම් අපේ patpat.lk YouTube channel එක subscribe කරන්න. එතකන් drive safe.